හරි කට්ටිය වැඩේ හරිනේ. හරි. එතකොට ඊයේ ඉරිද දවසක් නේ. මොකක්ද ඊයේ දවස් තිබු විශේෂත්වය? හරිද? ඊයේ මේ මාසේ 10 වෙනිදා. නැත්තම් කවදද? මේ මාසේන දෙවෙනි ඉරිද දවසනේ. එතකොට දෙවෙනි ඉරිද දවස. සාමාන්‍යයෙන් මේ මාසේන දෙවෙනි ඉරිද දවස ලෝකෙ පිළිගන්නේ ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනේ. නැත්තම් ජාත්‍යන්තර අම්මාවරුන්ගේ දිනේ කියලා තමයි සලකන්නේ. මොකද ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනේ නැත්තම් ජාත්‍යන්තර අම්මාවරුන්ගේ දිනේ. අම්මා වෙනුවෙන් වෙන් කරපු දවසක්. ඔයාලා දන්නවද ඔය දවසේ හැදුනේ කොහොමද කියලා? ওই දවසේ හැදෙන්නේ 1908 අවුරුද්දේදී ඇනා ජාවිස් කියලා එක්කෙනෙක් තමන්ගේ අම්මා නැති වෙලා එයා තමයි මේ දවස මුලින්ම ලෝකෙට හඳුන්වලා දෙන්නේ. හරිද? පස්සේ 1914 වෙද්දී වුඩ්රෝ විල්සන් කියන ජනාධිපතිවරයා. වුඩ්රෝ විල්සන් කියන ජනාධිපතිවරයා ඔයක ජාත්‍යන්තර දිනයක් විදිහට ලෝකෙට ඉදිරිපත් කරනවා. හරිද? ඕක තමයි ඔක අතීත කතාව. හරිද? එතකොට ওই දවසේ ඒකයි විශේෂ. හරිද? හැබැයි පෝස්ටර් දකින්න නැදිනේ අම්මාට මොකටද දවසක්. අම්මා කියන්නේම සසරක් කියලානේ. ඇත්තටම අම්මා කියන්නේම සංසාරයක් තමයි. හරිද? අම්මා ඔයාව දස මාසයක් මාස 10ක් දවස් වලින් ගත්තොත් 30 වැඩි කිරීම කීයද? 10ක්. දවස් 300 ගාන. අම්මා ඔයා වෙනුවෙන් රැයක් හරියට නිදා ගන්න නැතුව ඇති. දවස් 300 ගානක් ඔයා වෙනුවෙන් හරියට නිදා ගන්න නැතුව ඇති. හරියට ආස දේවල් කන්න නැතුව ඇති. හරිද? අම්මා ඔයා වෙනුවෙන් සෑහෙන්න ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. හරිද? අම්මගේ රූප ලක්ෂණ පාව වෙනස් වෙනවා. විද්‍යාත්මකව ඉගෙන ගන්නවානේ. ගර්භණී කාලේදීනේ අම්මගේ රූප ලක්ෂණ පාව වෙනස් වෙනවා. හරි සෑහෙන්න. එතකොට අම්මා කියලා කියන්නේ ඇත්තටම සංසාරයක් හරි. ඒතර ඇත්තටම අර අපි කියන්නේ අම්මා වගේම තමයි තාත්තත් හරිද? දැන් අපි මේ අද කතා කරන ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනේ හින්දානේ හරිද? ඒතකොට ඇත්තටම අම්මා කියන්නේ ඔය වෙනුවෙන් ජීවිතේ වැඩිපුරම කැපකිරීම කරපු මිනිස්සුયો දෙන්නගෙන් එක්කෙනෙක්. හරිද? අනිත් එකනා තාත්තා. හරිද? දෙවාඩි තියා නෑ මට සුදු මාත්තේ ඉන්නානේ. හරිද නෑ. ඔය කවුරුත් නෑ හරිද? තමන්ගේ අම්මයි තාත්තයි තමයි ඔයා වෙනුවෙන් ඔයාට මොන දේ තිබ්බත් මොන දේ නැති වුණත්. හරිද? අපේ ජීවිතවල වල අපිට දේවල් තීන කාලේ මිනිස්සු ඉන්දියාට නැති වෙදි මිනිස්සු නෑ නේද? හැබැයි දැක්කද දේ හැම කතාවකම මොන දේ නැති වුණත් අම්මයි තාත්තයි හයියට ඉන්නවා. හරිද? ඒක මතක තියාගන්නට ජීවිතේට. ඒක මම කියන්න ගියේ ඔයා මේ වෙද්දි ඊයේ දවස් වලට අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් තෑග්ගක් මොන හරි දෙන්න බැරි වුණා කියලා හිතන්නකෝ. අම්මට සුප්පතන්නවත් බැරි වුණා කියලා හිතන්නකෝ. කමන්න. ඒක මුකුත් හිතන්නකෝ. හරිද? ඔයා හිතන්න මෙන්න මේ දේවල් හිතර ගන්නවදද? ඔයාට පොඩි දෙයක් මම කියන්නම්. ඔයාට වාගේ අම්මා තාත්තා වෙනුවෙන් අම්මගේ තාත්තගේ සතුට වෙනුවෙන් දෙන්න පුළුවන් ලොකු තෑග්ගක් මම කියන්නම්. ඔයාට දැන්ට පන්තියේ පළවෙනි තුන් දෙනා අතර ඉඳලා නැත්තම් ඔයා කවදාවත් ඔයාට බැරි වෙලා තියෙනවා නම් ඔයා try කරන්න මේ වාරේ. දැන් ඔයා කීවෙනි වාරද මේ? දෙවෙනි වාරනේ. මේ දෙවෙනි වාරේ උත්සාහ කරනවාද අම්මා තාත්තා වෙනුවෙන් පන්තියේ පළවෙනි තුන් දෙනා අතරට යන්න. පුළුවන් නම් ඔයා ඊළඟ වාරේ පන්තියේ පළවෙනි තුන් දෙනා අතරට ගිහිල්ලා ස්ටේජ් එකේ ඉඳන් අම්මයි මුණ දිහා බලන්න, තාත්තයි මුණ දිහා බලන්න. ඇස්වල තියෙන සතුටු කඳුළු හරිය සතුටු කඳුළු හරියද ඔයා වෙනුවෙන් වැටෙන සතුටු කඳුළු හරියද? ඔයා අම්මගෙන් තාත්තගෙන් දේවල් ඉල්ලනවනේ. අම්මේ මට අද කොත්තුවක් ගන්න ඕනේ. තාත්තේ මට අර දුක ගන්න ඕනේ කියලා කියනවනේ. හැබැයි කවදාවත් අම්මා තාත්තා නැත්නම් අම්මා ඔයාගේ මොන හරි ඉල්ලලා තියනවද? පුතේ මට මේක ඕනි, පුතේ මට අරක ඕනි කියලා කවදාවත් අම්මා ඉල්ලලා තියනවද? කවදාවත් ඉල්ලලා නැහැ නේ අම්මා වගේ. ඔයාට පුළුවන් නම් මං අර කිව්ව දේ කරලා පෙන්නන්න. ඊළඟ වාරේ පන්තියේ පළවෙනි තුන් දෙනා අතර ස්ටේජ් එකට නැගලා අම්මගේ මුණ දිහා බලන්න අම්මට දැනෙන පුදුම සතුටක් අරද. ඒක තමයි ජාත්‍යන්තර අම්මාවරුන්ගේ දිනේ වෙන්නේ. ඔයාට මේ කාලේ දෙන්න පුළුවන් හොඳම තෑග්ග හරි. පුළුවන් නම් try කරලා බලන්න හරිද? ඇත්තටම අම්මයි තාත්තයි තරම් ඔයා වෙනුවෙන් කැප වෙච්ච මිනිස්සුયો දෙන්නේ මේ ලෝකේ ඇත්තටම හරිද? අර කතාවකට අහලා තියෙනවද ඔයගොල්ලෝ? මිනිස්සුන්ට දෙවියෝ දකින්න බැරි හින්දාලෝ දෙවියෝ අම්මගේ තාත්තයි විදියට මනුස්ස ලෝකෙට එන්නේ. හරිද? ඔයාට හම්බෙලා ඉන්න ජීවිතේ වගේ වාසනාව වගේ ජීවිතේ මුළු කතාවම ඔයාට මේ තාක් කියලා දුන්නේ කවුද? අම්මයි තාත්තයි. ඒක නිසා මතක තියාගෙන ලස්සනට මැට්ටික් කරගන්න. හැම වෙලාවෙම මම ඔයාලට කියන්නේ ඔයාට පුළුවන් මේ ගේම ගහන්න. හරිද? හරි අපි යනවා වැඩේට. හරිද?